ආයිබෝවන් සුබ උදෑසනක් එල්කේ වෙදමෑන් චැනල් එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ 2025 නොවැම්බර් 1 වෙනිදා කාලගුණානාව කියයි. ඔන්න කාලගුණය ගැන බොරුවක් කියන්න යාවේ. මේ දවස්වල වැස්ස නැතුව රස්නේ ඉන්න බරුව හිටපු අයට සුභාරංචියක් ගෙනාවේ. ඒත් කොළඹ රස්නේ නම් 5 වෙනිදා 6 වෙනිදා වෙනටම තියේවි. AC කම්පැනි වලට නම් මේ දවස්වල හොඳ කලදසාවක් උදා වෙලා තියෙන්නේ. නේද? හරි. අපි බලමු මේ මොකද එකපාරම වීඩියෝ එකක් දැම්මේ කියලා. ඔව් නොවැම්බර් 1 වෙනිදා හවස 2 සහ 5 පමණ වන විට නූරෙලිය, හැටන් සහ ඒ ආශ්‍රිත ප්‍රදේශවලට එනම් තලවකැලේ, පුස්සෙල්ලාව, කොත්මලේ, නාවලපිටිය යන ප්‍රදේශවල දැඩි වර්ෂාපතනයක් පෙන්눔 කරනවා. එමෙන්ම පදියපැලැල්ල, හේවාහැට යන ප්‍රදේශවලද මෙම වර්ෂාව එදහැලීමට නියමිතව ඇත. තවද මෙම තත්වය රාත්‍රී 8 පමණ වන විට අඩු වී යන බවක් දැනට පෙන්눔 කරනවා. තවද රාත්‍රී 8 පමණ වන විට බදුල්ල, දඹුල්ල, අග්බෝපුර, බුත්තල, ඔක්කම්පිටිය, කන්දේගම යන ප්‍රදේශවල සුළු වර්ෂා තත්ත්වයන් බලාපොරොත්තු වෙනවා. මෙම තත්වය ඉහත කී ආකාරයටම අඩු වී යන බවක් පෙන්눔 කරනවා. ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල වියලි කාලගුණයක් බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනදා කියනවා වගේ ඔයාලගේ අදහස්, යෝජනා, චෝදනා සහ වර්ෂා තත්වය කොහොමද කියලා කමෙන්ට් කරන්න. ඒ වගේම කාලගුණ සහ වර්ෂාපතන රටා අධ්‍යයනයට කැමති අය අපගේ ඩිස්කෝඩ් එකමුතුරක ආරාධනා කරන ගමන්ක් අදට නවතිනවා. එහෙනම් ගිහින් එන්නම්. We will meet you again